අවුරුදු ගණනාවකට පස්සේ අහඹු ලෙස හරි මේ තාලය ආයෙත් ඇසෙද්දි ඔබත් මොහොතක නතර වුණා නේද? ඒ තමයි පාපා ඌතේ. වසර ගණනාවකට පස්සේ නැවත මේ ගීතය ලෝකේ පුරා රැව් දෙන්න පටන් අරන්. මේක පිටුපස තියෙන්නේ කඳුළු පිරුණු සැබෑ කතාවක්. පාපා ඌතේ කියන්නේ ප්‍රංශ භාෂාවෙන් තාත්තා. ඔයා කොහෙද කියන එකයි. ස්ට්‍රෝමයි මේ ගීතය නිර්මාණය කළේ තමන්ගේ ජීවිතයේ අඩුව පිරවීමට. රුවන්ඩා සමූල ඝාතනයෙන් තමන්ගේ පියා අහිමුණු ස්ට්‍රෝමයි ඒ පිය සෙනෙහස සොයමින් කරපු මේ නිර්මාණය අදටත් අපේ හදවත් හිරිවට්ටනවා. දහස් ගණනක් දෙනා මේ තාලයට නටද්දි ස්ට්‍රෝමයි ලෝකෙට කිව්වේ පියෙක් නැති දරුවෙක්ගේ හදවතේ තියෙන මහා හුදකලාව ගැන. අපි හැමෝම අහලා තියෙනවා පාපා ඌතේ වල වේගවත් නර්තන රිද්මය. හැබැයි මේ ඇසෙන්නේ එහි සැබෑ ආත්මය. ඇෆ්‍රෝ සෝල් රිද්මයට මුසුවුණු මේ සංගීතය ස්ට්‍රෝමයිගේ හදවතේ තියෙන ඒ නියඬ අඳෝනාව අපිට වෙන කවරදාකටවත් වඩා සමීප කරනවා. ඇයි මේ ගීතය අවුරුදු ගණනකට පස්සෙත් මෙතරම් විශේෂ වන්නේ? ඔහු මේ ගීතය අසන එක ප්‍රශ්නයක් තියෙනවා. ළමෙක් හදන්නේ කොහොමද කියලා හැමෝම දන්නවා. හැබැයි තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. 1994 රුවන්ඩා සමූල ඝාතනයෙන් තමන්ගේ පියා අහිමි වුණු ඒ කුඩා දරුවා අද ලෝකෙම හඳුනන ස්ට්‍රෝමයි වෙලා. හැබැයි ඇෆ්‍රෝ සෝල් සංගීතයේ මේ මන්දගාමී රිද්මය ඇහෙද්දි අපිට ඇසෙන්නේ ඒ පිය සෙනෙහස සොයන අහිංසක දරුවාගේ සැබෑ හඬයි. අද ලෝකයේ පුරා විසිරී ඉන්න දහස් ගණනක් දරුවන්ගේ ඉරණම මේ ගීතය තුල ලියවිලා තියෙනවා. යුද්ධය නිසා වෛරය නිසා අහිමි වුණු ඒ තාත්තල වෙනුවෙන් ලියවුණු මේ ආත්මීය ගීතය අද යලිත් කරලියට එන්නේ මිනිස් හදවත් තුල තවමත් ඒ වේදනාව ඉතිරි වී ඇති නිසායි. මේක ජීවිතේ මා හිස්තනක් පුරවන සංගීතමය ඔසුවක්. I can't. You must remember who you are. The one true king. I'm sorry. මුෆාසා කිව්වා වගේ මතක තබා ගන්න ඔබ කවුද කියලා. Remember who you are. ස්ට්‍රෝමි පියසෙනෙහස හෙව්වේ අහස දෙස බලාගෙන වුණත් මේ ඇෆ්‍රෝ සෝල් රිද්මය අපිට මතක් කරන්නේ එකම දෙයයි. අපිට ආදරය කරපු අපිට ශක්තිය දීපු ඒ ආදරණීය තාත්තලා කිසිම දවසක අපිව දාලා ගිහින්නේ. ඔවුන් ඉන්නේ අපේ හදවත තුලමයි. අපේ රුධිරය ඇතුලේ හරියට අහසේ දිදුලන තරු වගේ. ඔවුන් අපි දෙස බලාගෙන ඉන්නවා. අහිමිවීම කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක ආදරයේ තවත් එක් පරිච්ඡේදයක් විතර. පාපා ඌතේ කියන්නේ ඒ අමරණීය ආදරයේ අඳෝනාවයි.